හිතන්න එක පැත්තකින් තමන්ගේ මුළු ජීවිතයම තමන්ගේ ශරීර ශක්තිය වෙනුවෙන් කැප කරලා අවසාන එනිමේ ලෝකෙ ඉන්න ප්‍රබ්ලම දෙවිවරුන්ටත් බයහිතන තරමේ අසීමිත බලයක් ලබාගත්තු මනුසේ. අනි පැත්තෙන් උපතිම ලැබුණු අතිදක්ෂ මොලයක් එක්ක තමන්ගේ යාළුවගේ ලැබුණ හැක් පාවිච්චි කරලා ලෝකයක් කොල්ලපු අතිදක්ෂ නින්ජගෙන මේ දෙන්න මුහුණට මුහුණ මුණගැහුණොත් මොකද වෙන්නේ. අයිබෝන් යාළුවනේ ලොවෙන්න YouTube channel එකට අදත් ඔයාලව ආදරයෙන් පිළිගන්න. අද අපි කතා කරන්න යන්නේ නරුටෝ ඇනිමේ එකේ තියෙන ලොකුම සහ උණුසුම්ම විවාදයක් ගැන. ඒ තමයි නයිට් ගයි එහෙම නැත්නම් මයිට් ගයි සහ හටාකේ කකාෂි අතර ඩෙත් බැටල් එක. වීඩියෝ එක පටන් ගන්න කලින්ම යාළුවනේ මට බලයෙන් කමෙන්ට් කරන්න ඔයාලා හිතන විදියට අද මේ බැටල් එකෙන් කවුරු දිනයිද කියලා. ගයිද එහෙම නැත්නම් කකාෂිද? අනිවාර්යයෙන්ම ඔයාලගේ අදහස් පහළ කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාන්න යන්න. හරි මුලින්ම ඇනිමේ එක ගැන ලොකුවට දන්නේ නැති කෙනෙක්ට තේරෙන්න මම මේ කන්සෙප්ට් එක පොඩ්ඩක් පැහැදිලි කරන්න. නරුටෝ ලෝකයේ නින්ජලා සටන් කරන්නේ චක්‍රා කියන ශක්තිය පාවිච්චි කරලා. ඒ කියන්නේ ඇඟේ තියෙන එනර්ජි එක. මේ චක්‍ර පාවිච්චි කරලා මෙයාලා ගින්දර වතුර අකුණු වගේ දේවල් නිර්මාණය කරනවා. ඒවට කියන්නේ නින්ජුට්සු කියලා. ඒ වගේම අනිත් අයගේ මනසට බලපෑම් කරන මායාවන් වලට කියන්නේ ගෙන්ජුට්සු කියලා. හැබැයි මේ කිසිම මැජික් එකක් නැතුව තනිකරම තමන්ගේ අත් කකුල් වලින් ගහගන්න මාෂල් ආර්ට්ස් වලට තමයි තායි ජුට්සු කියලා කියන්නේ. කකාෂි කියන්නේ මේ නින්ජුට්සු, ගෙන්ජුට්සු සහ තායි ජුට්සු කියන තුනම උපරිමයෙන් පුළුවන් කෙනෙක්. එයාකව තියෙනවා ශාරින්ගන් කියන විශේෂ හැක්. ඒ කියන්නේ එයාට අනිත් අය කරන දේවල් කොපි කරන්න වගේම ඉස්සරහට වෙන දේ කලින් දකින්න පුළුවන්. හැබැයි අපේ අනිත් වීරයා මයිට් ගයිට මේ කිසිම මැජික් එකක් බෑ. එයාට පුළුවන් තායි ජුට්සු විතරයි. ඒ කියන්නේ අතින් පයින් ගහ ගන්න එක විතරයි. හැබැයි එයා එක කොච්චර ප්‍රගුණ කරලා තියෙනවද කිව්වොත් එයාගේ වේගයයි බලය ඉස්සරහා අර මැජික් පාවිච්චි කරන නින්ජලා පවා අන්ත අසරණ වෙනවා. අද අපි මේ දෙන්නව එයාලගේ මුල්ම කාලේ ඒ කියන්නේ අඩ්ම වර්ෂන් එකේ ඉඳලා එයාලගේ ජීවිතේ ලබාගත්තු උපරිම බලය තියෙන වර්ෂන් එක වෙනකන් රවුන්ඩ් 5ක් යටතේ කම්පෙයා කරලා බලමු. රවුන්ඩ් නම්බර් 1 ඇකඩමි ඩේස්. එහෙමත් නැත්නම් ළමා කාලේ. යාළුවනේ කකාෂි කියන්නේ උපතින්ම ජීනියස් කෙනෙක්. ඒ අවුරුදු 5 නින්ජා ඇකඩමියෙන් පාස් වෙලා එළියට එනවා. එයාට පොඩි කාලෙදිම ලොකු ජුට්සු ඒ කියන්නේ ලොකු මැජික් පවර්ස් කරන්න පුළුවන් කමක් තිබ්බා. ඒත් ගයි කියන්නේ කිසිම හැකියාවක් නැතුව ඉපදුණු කෙනෙක්. එයාට නින්ජා ඇකඩමියට ඇතුල් වෙන්නවත් බැරි වෙනවා. එයාට චක්‍ර පාවිච්චි කරන්න බැරි නිසා. හැබැයි ගයි කවදාවත් උත්සාහයක් හැරියේ නැහැ. එයා දවසට පිට්ටනිය වටේ 500 වතාවක් දුවනවා, පුෂ්අප්ස් 1000ක් ගහනවා. එහෙම කරලා තමයි එයා ඇකඩමියට යන්නේ. කොහොම වුණත් මේ කාලෙදී කකාෂි ඉන්නේ ගයිට වඩා ගොඩක් ඉස්සරහින්. කකාෂිගේ තියෙන බුද්ධියත් එක්ක ළමා කාලේදී ගයිට කිසිම විදියකින් කකාෂිව පරාද කරන්න බෑ. ඒ නිසා අපේ පළවෙනි රවුන්ඩ් එකේ ජයග්‍රාහකයා වෙන්නේ කකාෂි. ලකුණු තත්ත්වය කකාෂි 1යි ගයි 0යි. දැන් අපි යමු රවුන්ඩ් නම්බර් 2 එකට. ජෝනින් ලෙවල් එහෙම නැත්නම් බේස් වර්ෂන් එකයි. දැන් මේ දෙන්නම ලොකුයි. නින්ජලා විදිහට ගොඩක් අත්දැකීම් තියෙනවා. කකාෂිට දැන් ශාරින්ගන් නැහැ ලැබිලා තියෙන්නේ. එයා ලෝකේ පුරාම ප්‍රසිද්ධ වෙලා ඉන්නේ කොපි නින්ජා කකාෂි විදිහට. එයා ජුට්සු 1000කට වඩා කොපි කරලා තියෙනවා වගේම එයාගේ අතේ අකුණු බලය එකතු කරලා ගහන චිදෝරි කියන මාරාන්තික ප්‍රහාරය එයා ගාව තියෙනවා. ඉතින් මේ චිදෝරි ගැන අපි ඉස්සරහ වීඩියෝ වලදී කතා කරමු. අනිත් පැත්තෙන් ගයි දැන් නිකන් අතින් පයින් ගහන කෙනෙක් නෙමෙයි. එයා තායි ජුට්සු මාස්ටර් කෙනෙක්. එයාගේ වේගය කොච්චරද කිව්වොත් සාමාන්‍ය කෙනෙක්ට එයා යනවා පේන්නේවත් නැහැ. මේ දෙන්නා මේ කාලෙදී නිතරම තරඟ කරනවා. ඇනිමේ එකේ විදිහට මේ දෙන්නගේ තරඟ වලින් 51ක් ගයි දෙල්ලා තියෙනවා. 50ක් කකාෂි දෙල්ලා තියෙනවා. හැබැයි මේවා ඇත්තම මරාගන්න සටන් නෙමෙයි. ඇත්තටම ඩෙත් බැටල් එකක් ගියොත් ගයිගේ වේගය කකාෂිට ලොකු ප්‍රශ්නයක් වුණත් කකාෂිගේ ශාරින්ගන් හැට පුළුවන් ගයිගේ මූවමන්ට්ස් ට්‍රැක් කරන්න. ඒ වගේම කකාෂිගේ තියෙන උපායශීලීත්වය සහ මාරාන්තික නින්ජුට්සු ප්‍රහාර ඉස්සරහා බේස් ලෙවල් එකේ ඉන්න ගයිට දිනන්න අමාරුයි. ඒ නිසා මේ රවුන්ඩ් එකේ ජයග්‍රහණය කකාෂිට. ලකුණු තත්ත්වය කකාෂි 2යි ගයි 0යි. ඔන්න යාළුවනේ දැන් තමයි සෙල්ලම සීරියස් වෙන්නේ. රවුන්ඩ් නම්බර් 3 6 ගේට් ගයි vs early Shippuden Kakashi. මං කලින් කිව්වා ගයිට චක්‍රා පාවිච්චි කරන්න බෑ කියලා. හැබැයි මිනිසුන්ගේ ඇඟේ චක්‍රා ගමන් කරන මාර්ගයේ තියෙනවා දොරවල් 8ක්. මේවට කියන්නේ 8 inner gates කියලා. මේ වගේ කරන්නේ අපේ ඇඟේ බලය ලිමිට් කරලා තියාගන්න එක. මොකද නැත්තම් ඇඟට ඒක දරා ගන්න බැරි නිසා ගයි පුහුණු වෙලා තියෙනවා මේ දොරවල් එකින් එක හැරලා තමන් ඇඟේ තියෙන ලිමිට්ස් අයින් කරන්න. මේ රවුන්ඩ් එකේදී ගයි අරින්නේ 6 වෙනි දොර. Gate of View. මේක ඇරියාම ගයිගේ වේගය කොච්චර වැඩි වෙනවද කියනවනම් එයාගේ අත්තලින් වාතයට ගහනකොට වාතය ඝර්ෂණය වෙලා ගින්දර බෝල හැදෙනවා. මේකට කියන්නේ අසාකූචාකු එහෙම නැත්නම් මෝර්නින් පීකෝක් කියලා. අනිත් පැත්තෙන් කකාෂිට දැන් තියෙනවා එයාගේ ඇහි අප්ග්‍රේඩ් එක. ඒ කියන්නේ මංගෙක්කෝ ශාරින්ගන් එක. මේකෙන් එයාට පුළුවන් කාමුයි කියන බලය පාවිච්චි කරන්න. කාමුයි කියන්නේ Taman දිහා බලන ඕනම දෙයක් වෙනත් මානයකට ඒ කියන්නේ වෙනත් ලෝකයකට ඇදලා දාන්න පුළුවන් බ්ලැක් හෝල් එකක් වගේ එකක්. මේක මාරම පවර්ෆුල්.
හැබැයි ප්‍රශ්න තියෙන්නේ මේ කාලෙදී කකාශිට කාමුයික ෆෝකස් කරන්න ටිකක් කලා යනවා වගේම එයාගේ ශක්තිය ගොඩක් වැය වෙනවා. හිතල බලන යාලුවනේ ගයි 6 වෙනි දොර ඇරලා ගිනි බෝල වලින් ගහන වේගයත් එක්ක කකාශිට කොහෙත්ම වෙලාවක් නෑ කාමුයික ගයිගේ ඇඟට ෆෝකස් කරන්න. කකාශි එකපාරක් කාමුයි පාවිච්චි කරලා හති වැටෙනකොට ගයියාගේ ස්පීඩ් එකෙන් කකාශිව ඉවරයක් කරලා දානවා. මේ නිසා මේ රවුන්ඩ් එකේ පැහැදිලි ජයග්‍රාහකයා මයිට් ගයි. ලකුණු තත්ත්වය කකාශි 2යි ගයි 1යි. රවුන්ඩ් නම්බර් 4 7 ගේට් ගයි vs වෝආ කකාශි. දැන් අපි ඉන්නේ ඇනිමේ එකේ අවසාන යුද්ධය යන කාලේ. කකාශි දැන් ගොඩක් දියුණුයි. එයාට කාමුයි එක දිගට පාවිච්චි කරන්න පුළුවන්. එයාගේ ඇඟේ ශක්තිය ගොඩක් වැඩි වෙලා තියෙනවා වගේම එයා අකුණු වලින් හදන ලයිට්නින් කේබල් වගේ අලුත් ප්‍රහාර හොයාගෙන තියෙනවා. හැබැයි අනිත් පැත්තෙන් ගයි දැන් අරින්නේ 7 වෙනි දොර ගේට් ඔෆ් වොන්ඩ්. මේක ඇරියාම ගයිගේ ඇඟේ නිල් පාට වාෂ්පයක් පිට වෙනවා. මේක චක්‍රයක් නෙමෙයි. එයාගේ ඇඟේ තියෙන උෂ්ණත්වය එයාගේ දාඩිය වාෂ්ප වෙන එකයි ඒ නිල් පාටට පේන්නේ. මේ වෙලාවේ ගයිගේ ප්‍රධාන ප්‍රහාරය තමයි හිරුඩෝරා. එහෙම නැත්තං ඩේටයිම් ටයිග කියන්නේ. මේක මැජික් නෙමේ. ගයි තමන්ගේ අත් දෙකෙන් වාතයක තැනකට සම්පීඩනය කරලා ඒ කියන්නේ කම්ප්‍රෙස් කරලා එක පාරට මුදාහරිනවා. එක හරියට න්‍යෂ්ටික බෝම්බයක් පුපුරනවා වගේ ලොකු ෂොක් වේව් එකක්. මේක කොච්චර ප්‍රබලද කිව්වොත් නරුටෝ ලෝකේ හිටපු භයානකම දුෂ්ටයෙකුණු මදරාගේ ලොකුම ආරක්ෂක කවචය පවා මේකට හෙලවුණා. කකාශි කොච්චර දියුණු වෙලා හිටියත් කකාශිට පුළුවන් එක තැනක් ඉලක්ක කරලා කමුයි කරන්න විතරයි. හැබැයි ගයිගේ මේ හිරුඩෝරා ප්‍රහාරය මුළු ප්‍රදේශයක්ම විනාශ කරන එක. කකාශිට බේරෙන්න තැනක් ඉතුරු වෙන්නේ නැහැ. කකාශිගේ ශාරින්ගන් එකට ගයිගේ වේගය දකින්න පුළුවන් වුණත් ඇඟට වේගයට ප්‍රතිචාර දක්වන්න බෑ. ඒ නිසා මේ සටනෙන් අනිවාර්යයෙන්ම මයිට් ගයි ජයග්‍රහණය කරනවා. ඔන්න දැන් තරගයේ සමයි ලකුණු තත්ත්වය කකාශි 2යි ගයි 2යි. දැන් තමයි යාළුවනේ අපි හැමෝම බලන් හිටපු අවසන් අවස්ථාව. රවුන්ඩ් නම්බර් 5. ඒ කියන්නේ මුළු ඇනිමේ එකේම මෙයාලගේ තිබ්බ උපරිම වර්ෂන්ස් දෙක. නයිට් ගයි vs DMS කකාශි. අහගෙන ඉන්න. මේක තමයි ලෝකෙ දැක්ක භයානකම සටනක් වෙන්නේ. මුලින්ම අපි බලමු ගයිගේ අවසාන ෆෝම් එක ගැන. 8 වෙනි දොර. ගේට් ඔෆ් ඩෙත්. මරණයේ දොරටුව. මේක තියෙන්නේ හදවත ගාව. මේක ඇරියා කියන්නේ තමන්ගේ හදවතේ තියෙන ඔක්කොම ලිමිට්ස් කඩලා දාලා හදවත උපරිම වේගෙන් පොම්ප කරනවා. මේක ඇරියාම කෙනෙක්ගේ බලය සාමාන්‍ය තත්ත්වයට වඩා 100 ගුණයක් වැඩි වෙනවා. මේ දොර ඇරියාම ගයිගේ ඇඟෙන් රතු පාට වාෂ්පයක් පිට වෙන්න ගන්නවා. යාළුවනේ, ඔයාලා දන්නවද මේ රතු පාටින් පිට වෙන්නේ මොකද්ද කියලා? ඒ තමයි ගයිගේ ඇඟේ තියෙන ලේ. ඒ තරම් ඇඟ රත් වෙලා ලේ ටික වාෂ්ප වෙලා තමයි ඒ රතු පාටින් පිට වෙන්නේ. මේ වෙලාවේ ගයිගේ වේගයයි බලයයි කොච්චරද කිව්වොත් එයා කකුලෙන් ගහන නයිට් ගයි කියන ප්‍රහාරය එල්ල කරනකොට ඒ වේගය නිසා අවකාශයේ ඒ කියන්නේ ස්පේස් එක පවා බෙන්ඩ් වෙනවා. කාලයේ අවකාශයේ නැවෙන තරමට ගයි වේගවත්. මුළු ලෝකයේම විනාශ කරන්න පුළුවන් බලයක් කරන් හිටපු ටෙන්ටේල්ස් මදරාව පවා මේක පහරින් මරණය දොරටුවටම ගෙනියන්න ගයිට පුළුවන් වුණා. මදරා පවා පිළිගත්තා එයා දැකපු ශක්තිමත්ම ටයිජුට්සු මාස්ටර් ගයි කියලා. හැබැයි මේකේ තියෙන කනගාටුදායකම දේ තමයි මේ බලය පාවිච්චි කළාට පස්සේ අනිවාර්යයෙන්ම ගයි මිය යනවා. මේක මරාගෙන මැරෙන ප්‍රහාරයක්. දැන් අපි බලමු මේකට මුහුණ දෙන්න ඉන්න කකාශිගේ ෆෝම් එක. DMS කකාශි. ඩබල් මංගෙක්කෝ ශාරින්ගන් කකාශි. කකාශිගේ යාළුවා ඔබිටෝ මිය යන මොහොතේ එයාගේ S2ම කකාශිට දෙනවා. S2ම ලැබුණාම කකාශි කියන්නේ දෙවියෙක් වගේ කෙනෙක්. එයාට පුළුවන් පර්ෆෙක්ට් සුසානෝ කියන යෝධ ආරක්ෂක ආත්මය නිර්මාණය කරන්න. ඊටත් වඩා භයානකම දේ තමයි කමුයි ඉන්ටෙන්ජිබිලිටි කියන හැකියාව. ඒ කියන්නේ කකාශිට පුළුවන් තමන්ගේ ඕනම කොටසක් වෙනත් මානයකට යවන්න. සරලවම කිව්වොත් කවුරු හරි කකාශිට ගැහුවොත් ඒ පහර කකාශිගේ ඇඟ හරහා නිකම්ම යන්න දෙනවා. කකාශිට කිසිම තුවාලයක් එන්නේ නැහැ. හරියට හොල්මනකට ගහනවා වගේ. ඒ වගේ මෙයාට පුළුවන් කාමුයි ශුරිකන් කියලා ආයුධ වලින් ගහන්න. ඒ ආයුධයක් ඇඟේ වැදුනොත් වැදෙන තැන කෑල්ල පිටින්ම වෙන ලෝකයකට කැපිලා යනවා. ඉතින් යාළුවනේ මේ බහා බලවතුන් දෙන්න හැප්පෙනවා කියන්නේ හිතාගන්නවත් බැරි දෙයක්. සටන පටන් ගන්නවා. ගයි 8 වෙනි දොර අරිනවා. මුළු ප්‍රදේශයම රතු පාට වාෂ්පයෙන් පිරෙනවා. ගයිගේ වේගය කොච්චරද කිව්වොත් කකාශිගේ S2කටවත් ඒක හරියට බලා ගන්න බෑ. ගයි Tamanගේ ජීවිතේම පරදොට තියලා නයිට් ගයි කියන අවසන් ප්‍රහාරය කකාශිගේ පපුව ඉලක්ක කරලා එල්ල කරනවා. වේගය නිසා ස්පේස් එක බෙන්ඩ් වෙනවා. හැමදේම හෙල වෙනවා. ගයිගේ කකුල කකාශිගේ ඇඟට වදින්න එනවා. අන්න ඒ වෙලාවේ තමයි යාළුවනේ DMS කකාශිගේ තියෙන බ්‍රෝකන්ම හැකියාව වැඩ කරන්නේ. ගයිගේ
ප්‍රහාරය කොච්චර ශක්තිමත් වුණත් කොච්චර ස්පේස් එක බෙන් කලත් කකාශි කමුයි බලය පාවිච්චි කරලා තමන්ගේ ශරීරය වෙනත් මානයකට යවන. ඒ කියන්නේ ගායිගේ එය මාරාන්තික පහරය කකාශිකෙන් ගහරහා නිකම්ම ගමන් කරනවා. ගායිට ගහන්න වෙන්නේ හිස් අවකාශයකට විතරයි. ගායිගේ ප්‍රහාරයට කකාශි වල්ලන්න බෑ. 8 වෙනි දොරේ බලය ඉවරුනහම ගායිගේ ඇඟේ තියෙන ඇටකටු ඔක්කොම කුඩු වෙලා ගයි බිමට වැටෙනවා. ඒ වෙලාවේ කකාශිට කිසිම මහන්සියක් නැතුව කමුයි රයිකිරි එකක් පාවිච්චි කරලා ගයිව සම්පූර්ණයෙන්ම ඉවරයක් කරලා දාන්න පුළුවන්. ඔව් යාළුවනේ, ගයිගේ බලය කකාශිට වඩා ගොඩක් වැඩි. ගයිගේ විනාශකාරී හැකියාව ඇනිමේ එකේ තියෙන උපරිම තැනක තියෙනවා. ඒ DMS කකාශි කියන්නේ නරුටෝ ලෝකයේ තියෙන ලොකුම චීට් කෝඩ් එකක්. කිසිම ෆිසිකල් ඇටැක් එකකින්, ඒ කියන්නේ අතින් පයින් ගහන කිසිම ප්‍රහාරයකින් DMS කකාශිව පරාද කරන්න බෑ. අන්න ඒ නිසායි මම කියන්නේ මේ අවසන් සටනේ තමන්ගේ යාළුවාගේ S2 ගෙන් උපරිම බලයගත්තු හටාකේ කකාශි ජයග්‍රහණය කරනවා කියලා. ඉතින් අවසන් ලකුණු තත්ත්වය වෙන්නේ කකාශි 3යි ගායි 2යි. මේ ඩෙත් බැටල් එකේ අවසන් ජයග්‍රාහකයා වන්නේ අපේ කොපි නින්ජා හටාකේ කකාශි. යාළුවනේ, මේ ප්‍රතිඵලය ගැන ඔයාලට හිතෙන්නේ මොකද්ද? ඔයාලා හිතන විදියට නයිට් ගයිඩ් කකාශිව පරාද කරන්න ක්‍රමයක් තිබ්බද? අනිවාර්යයෙන්ම පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයාලගේ අදහස් කමෙන්ට් කරන් යන්න. මම හැමෝගෙම කමෙන්ට්ස් කියවෙනවා. ඒ වගේම මේ වගේ තවත් සුපිරිම වීඩියෝස් ඉස්සරහටත් බලන්න ඕන නම් ලොවෙන්නේ අපේ channel එක අනිවාර්යයෙන්ම subscribe කරන්න. යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක share කරන්න. එහෙනම් මේ වගේම තවත් versus battle එකකින් අපි ඉක්මනින් හම්බෙමු. අදට ගිහින් එන්නම්. ජය වේවා.